පුතා මම ඔක්කොම වැඩ කරේ මට හොඳටම මහන්සි. ඒකද මහන්සි. දැන් මොනවද ඔයාලට කියන්න තියෙන්නේ කියලා කියන්න මට කලින්. උත් නෑ. Merry Christmas. Merry Christmas. Guys, අපිට ඔයගොල්ලන්ට දෙයක් පෙන්නන්න තියෙනවා. Guys, ඒක දැන් 11:30. අපි මෙච්චර ඇහැරගෙන හිටියා. Guys, ඉතින් Merry Christmas. අපි Jesus ගේ මේ පේනවා ඉතින් මේ baby Jesus අපි ගොල්ලන්ට wish කරනවා Merry Christmas. කුයිනේ. Merry Christmas. Guys, ඔයගොල්ලෝ මගේ අලුත් drawing එකට මොකද rate කරන්නේ? මම Luffy year 2 එකක් ගන්නවා. මං කියන්නේ අර One Piece Luffy anime. ඊමම Naruto drawing එකත් ඇන්ද. ඒගොල්ලෝ ඒ ටික ලස්සනයි. ඔයා rate කරන්න. ඔයගොල්ලන්ගේ best choice එක තමයි ratings. Sorry guys මේ shake it in එකට. මමනේ කැමරා එක පාවිච්චි කරන්නේ. මගේ අතින් එහෙම වෙනවා ඉතින්. ඔයගොල්ලෝ දන්නවනේ මගේ හැටි. හැම වෙලේම කැමරා එක හෙලවෙනවා. අම්මා වගේ මම stable කෙනෙක් නෙවෙයි. Guys මම 3am වලට නැගිටලා මේ සෙන්ටර් දුන්න ඔක්කොම gifts ටික ඇරලා බලනවා. අම්මා තම kitchen එකේ වැඩ. බලමු එයා මොකද කරන්නේ කියලා. අම්මා ඔයා කරන වැඩ මොකද්ද? අම්මේ ඔක්කොම මේ සාමාන්‍යයෙන් අම්මේ රැයට නිදිය ගන්න කලින් ඔක්කොම ක්ලීන් කරලා හොදලා රැ කීය වුණා තස් කරලා තමයි මෙන්න මේම මේ පෙන්නන. අම්මා දැන් 12 o'clock උත් වෙන්න යන්නේ නිදිය ගන්න. කීය වුණා අම්මික සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ අස්පිත පෙන්න. මෙන්න මේම මම අස් කරලා ක්ලීන් කරලා තමයි ඔක්කොම කරලා තමයි නිදිය ගන්න. ඒ මගේ හැටි. අම්මට වැඩ වැඩි නේ. ඒව නවත්තන්න වෙනවා. එතන මෙච්චර මහරය වැඩ කරන කෙනෙක් ඉන්නවද? ඔයගොල්ලෝ දැකලා තියෙනවද? අනිත් මොයාලේද මට gift එක දෙන්නේ? අය මොකක් හරි වෙයි නේද ඉතින් නේද? ඔව් මම කැමරා එක අරගෙන ඔයගොල්ලන්ට පෙන්නන්න. අපි දැන් වොස් දාලා එහෙම අපි මම වොස් දැම්මා. මම වොස් දාන්නයි. guys අපි පොඩි විරාමයක් ගන්නවා. අපි 3 o'clock වලට ආයෙමත් ඔයගොල්ලෝව හම්බ වෙනවා. ගම්මා වගේ? මේ කමන්න එක. ඒක වීඩියෝ එක. right ඔන්න මේ පාර guys මේක තමයි පරණ Christmas tree එක. මම පෙන්නන්න එපා අම්මා. හරි. හරි එකයි කරා මේ පාර එයාගේ උසටම මේ ක්‍රිස්මස් ට්‍රී එකක් හම්බුණා. මෙන්න උස කොටි ෂර්ට් එක දාගෙන ඉන්න. එහෙනම් මෙච්චර වෙලා පුතා තමයි මේ වීඩියෝස් කරේ ලොග් එක කරේ. ඉතින් එයාට ආසයි කියලා කතා කරා. මෙතනින් එහාට ඉතින් සමහර දේවල් එයා කතා කරලා විස්තර කරලා කියයි. නේද පුතේ? හරි. එහෙනම් හැමෝටම සුබම සුබ නත්තලක් වේවා කියලා මමයි එහෙනම් හැමෝටම අපි ආයමත් 3 o'clock වල හම්බ වෙනවා. ඒක මම කියනවා. 3 o'clock නේ හම්බ වෙනවා. ඔව් මම නැගිටින්න යන්නේ 3 o'clock එක. හරි වලට නේද? හරි. තාම එන්ඩුන්නේ මූවි එක. හරි. එන්ඩුන්නේ. දැන් මොනවද කියන දේ එහෙනම් හැමෝටම Merry Christmas දැනට. හැබැයි අපි උදේ හම්බ වෙනවා. Merry Christmas. Merry Christmas. මම ඉගෙන යන්න ඕකට දාඩිය විල්ල. මේ දවස්වල ඉතින් ටිකක් බිසි. ඒත් ඉතින් පුංචි කාලෙකදී මේ කරපු වීඩියෝ එකත් මම මේ විදිහට වොයිස් කරලා දාන්න හිතුවා. ඉතින් මම එයා නිදිය ගත්තට පස්සේ මෙහෙම gift 3ක් මේ පාර ලෑස්ති කරලා තියෙනවා. ඉතින් වෙන්දට නම් මම ඇඳ ළඟ තියෙනවා. දැන් එයා දන්නවා මේ සැන්ටා නෙමෙයි මං දෙන්නේ කියලා. ඒත් එයා කියනවා කමක් නැහැ අම්මා මං දැනගත්තට ඔයා ඉතින් ඒ විදිහටම කරන්න කියලා. ඉතින් කොහොමද මට හිතෙන්නේ ඉතින් මේ ආසයිනේ gift වලට. ඉතින් ඒ නිසා මම මේ විදිහට gift එක තිබ්බ. ඉතින් මම බුද්දිස්ට් ඒ වුණාට මං චර්ච් යනවා ඒ දේවල් කරනවා මං හැම ආගමකටම ආදරේ කරු කරනවා. ඉතින් ඒක නිසා මං හැමෝටම සුබම සුබ නත්තලක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මම ලයිට් ඔෆ් කරාට පස්සේ මෙහෙම තමයි. ඉතින් යාම තමයි අද ක්‍රිස්මස් ට්‍රී එක මේ විදිහට ලස්සන කරේ. පුතා උදේ පාන්දරම නැගිටිනවා කිව්ව නිසා මං හිතන්නේ මට මේ වීඩියෝස් ටික කරන්න පුළුවන් වෙයි කියලා. එයා මටත් හොරෙන් නැගිටේ කියලා මං හිතනවා. එහෙනම් මං හැමෝටම සුබම සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා.